අයිබෝවන් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් වෙනද වගේම මගේ channel එකට අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලත් එක්ක මම පුංචි වීඩියෝ එකක් බෙදා ගන්නවා. මේත් අපි රෑ ගිය පුංචි ගමනක් ගැන තමයි. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මේ දවස්වල නුවර ෆුඩ් ෆෙයා එකක් තියෙනවා සෙනසුරාදා ඉරිදට රෑට. ඉතින් අපිත් එක දවසක් ගියා. අපි දැන් මේ යන්නේ වැවරවුමේ. සමහර තැන් වීඩියෝ අපහැදිලේ ඇති වීඩියෝ එක චුට්ටක් ගැස්සෙනවා. ඒ මොකද මගේ පුතා තමයි වීඩියෝ කරේ යට ඒ ටික හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඒකට මම ආදරෙන් සමාව ඉල්ලනවා. ඔය පහලෙන් ගොඩාක් කට්ටිය සෙනග ඉන්නවා. මම හිතන්නේ ඡායක හැදෙලා අප් කට්ටිය ඉන්නවා. මම සෑහෙන සෙනගක් හිටියා. ඔන්න අපි ෆුඩ් ෆෙයා එකට ආවා. ඉතින් මෙතන ෆුඩ් ෆෙයා එකක් කිව්වට මේ කෑම විතරක්ම නෙමෙයි ඒක අර අත්කම් නිර්මාණ කියන්නේ කේක් කනවා හදන දේවල් ඒවා රෙදි ඒ වගේ දේවලුත් තිබුණා විකුණන්න. ඇත්තටම ඉතින් හොඳ දෙයක් කියලා හිතෙනවා ඒ වගේ දෙයක් කරන එක කොහොම සති මාසයකට දෙපාරක් තුන් පාරක් හරි අනිවාර්යෙන් එහෙම කරන එක හොඳයි. එතකොට මිනිස්සුන්ට ඇත්තටම යාළගේ දේවල් විකුණ ගන්න හරි එහෙම තැනක් මේ ලබලා දෙන එක ගොඩක් වටිනවා. ඉතින් අපි මෙතනදී ලොකුවට මුකුත් එහෙම කන්න ගියේ නෑ. මොකද මේ අපි හිතාන ආවේ වෙනස් විදිහේ දෙයක් මොන හරි තිබුණොත් මේ කන්න ගන්නම් කියලා. ඒනොට එහෙම ඉතින් අර වෙනස් විදිහේ දෙයක් නම් මුකුත් තිබුණේ නෑ. හැමදාම කන දකින දේවල් තමයි තිබුණේ. ඒ හින්දා ඉතින් අපි ওই විදිහට බලාගෙන පල්ලෙහාට ගියා. අපි මෙතනදී හොට් චොක්ලට් එකක් නම් බිව්වා. ඉතින් වෙන නම් මොකද කෑවෙත් නෑ බිව්වෙත් නෑ ඔබ විතරයි බිව්වේ. ඒක නම් ඉතින් ඇත්තටම රසට තිබුණා. කියන්න තරම් වරදක් නෑ. මට මතක විදිහට ඒක 200යිද කොහෙද? හරි ඉතින් අපි ඒකත් බීලා හිමීට අපි චුට්ටක් පල්ලෙහාට ඇවිදගෙන බලාගෙන ගියා මොනවද
මොනවද වෙනස්ම දේවල් තියෙන්නේ බලන්න කියලා. ඉතින් මෙතන ඉඳලා ගොඩක් දුර තියෙනවා සාමාන්‍යයෙන් කැම්ප් එක දිහාට විතර වෙනකම්ම තිබුණා ෆෙයා එක. ඉතින් අපි චුට්ටක් බලාගෙන ගියා පහළටම. අපි කොහොම හරි විනාඩි 10ක් විතර වගේ බලාගෙන හිටියා. ඇත්තටම මේක නම් ලස්සනයි. ඉතින් එහෙම බලාගෙන ඉඳලා තව චුට්ටක් අපි පහළට ගියා. ඊට පස්සේ අපි එතනින් චුට්ටක් එහාට යනකොට DJ එකක් තිබුණා. එතනට අපි ගිහින් චුට්ටක් වෙලා ඉඳලා අපිට හිතුණා වෙන කොහෙට හරි ගිහිල්ලා කාලම් ගෙදර යනවා කියලා. ඔන්න අපි කන්න ආවා. අපි හිතාගෙන ආවේ කොත්තුකුයි රයිස් එකකුයි කන්නම් කියලා. ඉතින් අදත් එදා වගේම 8 දෙනෙක් ඉන්නවා. පොඩි අය 4යි, ලොකු අය 4යි. ඉතින් අපි ෆුල් කොත්තුකුයි ෆුල් රයිස් එකකුයි ගත්තා. ඉතින් මෙතනදී මම දැක්ක ගියපු ගමන් දුම් දදා තියෙන එළවලු රොටියක්, ලොකු එළවලු රොටියෝ. ලොකු ගානකුත් රුපියල් 100යිද කොහෙද? ඔව් 100යි. ඉතින් මට අනිත් මේ කියන්නේ කොත්තු එහෙම ගේන්න කලින් මට එකක් කන්න හිතුණා. ඉතින් ඊට පස්සේ මේකත් කාලා මම කිව්වද මම හිතන්නේ අපි ඔක්කොම මේක බෙදාන කෑවා. ගොඩක් ගත්තේ නැත්තේ ඒක අනිත් ඒවා කන්න බැරි වෙනවනේ. ඒවම කෑවොත් ඒක නිසා ඉතින් අපි එකක් අරගෙන බෙදාගෙන කෑවා. ඒකත් මාරම රසයි. ඉතින් අපි වෙනදට ටවුන් එකට ආපුවාම මෙතන කෑම කන තැන මේ කඩේ තියෙන බූවැලිකඩ. ඇත්තටම ඉතින් කෑමත් රසයි, පිරිසිදුයි. ගානත් ඉතින් ෂේප්. මට මෙතන කන වීඩියෝ ටිකක් නම් ගන්න බැරි වුණා. මොකද අපි හැමෝම ගොඩක්ම බඩගිනි වෙලා හිටියේ. බබාලයි අපි ඉතින් හැමෝම මොකද ගොඩක් ඇවිද්දා. අනික වෙලාවත් 10ක් පහු වෙලා වගේ 12ට විතර වගේ ඇති. ඒ නිසා මේකට වීඩියෝ නම් කරගන්න බැරි වුණා. ඉතින් අදට ගිහින් එන්නම්. ආයෙත් ඉක්මනින් එනකන් හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න.